අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඉතින් ඔන්න පරමේශ්වරී ගුරුකුලයට තවත් දක්ෂ දියණියක් එකතු වෙනවා. ඉතින් ඇය පළවෙනි වතාවෙන්ම දඹුල්ල පරමේශ්වරී ගුරුකුලයේ වරම් පරීක්ෂාවෙන් සමත් වෙලා තමයි මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් ඇයගේ වරම් ජීවිතය තුළ ගත්තාම ඇය මුලින්ම දැන් ඇවිල්ලා සති දෙකක් විතර වෙනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්නේ. මට ඇය කිව්ව දෙයක් තමයි අම්මේ මට දේවාලයක් දාන්න ඕනේ නෑ මට ඉගෙන ගන්න තමයි ඕනේ කියලා. තමන්ගේ අභිවෘද්ධිය පිණිස. ඉතින් තමන්ටම සෙට් කරගන්නත් පුළුවන් වරමින් සතියක් විතර ගිහිල්ලා ශිල්ප පරීක්ෂාවට සම්බන්ධ වුණාම ඇය මට කියනවා අම්මේ මම ලබාගත් දැනුමට වඩා දෙයක් මට දැනෙනවා දැන්. ඇත්තටම දැන් නම් මට ඕන කෙනෙකුට පිළිහිට වෙන්න පුළුවන් වගේ හැඟීමක් එනවා කියලා පළවෙනි මාසික පරීක්ෂාවෙන් ඇයට එහෙම හිතුනේ. ඉතින් ඇය මේ වරම් ගන්න දවසේ ඇයට එහෙම හිතිලා තිබුණේ නැහැ. ඉතින් මේ වරම් ගන්නවා කියලා අපි කට වචනෙන් කිව්වට වරම තියෙනවා ඒ තුලමයි තියෙන්නේ. ඉතින් අපි ඒක වැඩි දියුණු කරලා බල ශක්තිය ඇති කරවලා ආශිර්වාද කරවලා තමයි පළවෙනි ශක්ති කදම්බය ශක්තිමත් කරලා තමයි පළවෙනි පියවර විදියට මේ වරම් පූජා පවත්වලා මේ ගුරුකුලයට මේ විදියට උත්සවයක් විදියට අරගෙන පූජාවක් අරගෙන ඒ ආශ්‍රිතව ශ්‍රියෙන් අපි මේ විදියට දරුවන් බඳවා ගන්න. ඉතින් ඇත්තටම මේක මේගොල්ලෝගේ ජීවිතේම නැවත අලුතෙන් පටන් ගන්න දවසක් බවට පත් වෙනවා. මේ දියණිය ගැන ටිකක් කිව්වොත් පුතේ මේ දියණිය හරි මම දන්නේ එදා දවසේ සහභාගී වෙච්ච දෙන්නම හරිම නිහතමානී. මම හිතන්නේ වරමකට තියෙන්න ඕනේ ඒ දේ. අර දන්නවා කියලා කිසිම දෙයක් මම දැක්කේ නැහැ. හරිම නිහතමානී හිනා මුසුමෝණෙන් හිටියා. ඒ වගේම ඇවිත් හිටිය බාරකරුවන්ගේ තියෙන ගුණාංග අතිශය ඉහළ ගුණාංග ටිකක් මම දැක්කා. බොහොම නම්‍යශීලීව බොහොම මානුෂීය විදිහට ජීවත් වන දරුවන් බවට පත් වුණා. ඉතින් ඒ හින්දාමද මම දන්නේ ඊටා වේගෙන් මේ දරුවගේ වරමේ ශක්තියත් බලයත් ගුණයත් වර්ධනය වෙලා තිනවා සති එකමාරක වගේ කාලයකදී. ඉතින් ඒක නම් අපිට බලන්න පුළුවන් ඔය ශිල්ප පරීක්ෂාවේ මම දාලා තියෙන පුංචි වීඩියෝ දර්ශන ඔස්සේ. ඉතින් ඒ දවසේ ඇගෙත් වරම මෙන්න මේ විදිහට බල ස්ථාපිතය සිද්ධ වුණා. ඇත්තටම කිසිම දෙයක් දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. ඇත්තම කියනවා නම් ඒ කියන්නේ සියල්ලම දත් කියලා මිනිස්සු නැහැ. සියල්ලම අපි දන්නවා කියලා. ඒත් පුතේ අපි ඉගෙන ගන්න ඕමනාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙහෙම තැනකට එනවා නම් අපිට ඉගෙන ගැනීමේ උනතාවය තියෙන්න ඕනේ. දැන් පළවෙනි දවස ආවා පළවෙනි දවසෙම ඉවරයි වගේ හැඟීමක් තිබ්බොත් ඒ කියන්නේ හරි අද දවසෙන් ඔක්කොම මට ලැබෙන්න ඕනේ ඒවා ලැබුණා කිව්වොත් එතන පරාජයක්. සාමාන්‍යයෙන් අපි ඕනෑම ජයග්‍රාහී කඩයිමකට බොහොම හිමින් සීරුවේ තමයි නගා වෙන්න ඕනේ. විධිමත්ව හොඳින් ඉගෙනගෙන ඒ දේවල් ප්‍රායෝගිකව Tamanට නිවැරදිව වටහාගෙන එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. එහෙම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ කාර්යය හැම එකක්ම මේ දරුවන්ගේ මම දැක්කා. ඇත්තටම මම දැක්කා. ඇවිල්ලා ඉන්න දරුවොත් හරි හොඳයි. මේ දරුවෝ දෙන්නත් හරිම හොඳයි. ඉතින් මෙහෙම දරුවෝ හරි වාසනාවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මෙහෙම දරුවෝ මට මුණගස්සන දේව මාතාවට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. හදවතේ විශ්වාසය තියාගෙන ආදරය තියාගෙන ඉතාම හොඳින් තමන්ගේ වරම්වල බල පිහිටක් ගත්තා. වරම් ඉතින් එක ආකාරයි. විවිධාකාර වරම් ආකර්ෂණ තියෙනවා. තමන්ගේ වරම තමයි හොයාගෙන යන්න ඕනේ. දැන් මේ කාලි මාතාවගේ පරිවාරයෙන් වරම් මාර්ගය කියලා කිව්වට මේ දරු ප්‍රාණයට මේ කතරගම පුද ලැබීමේ වඩා අවස්ථාව තියෙනවා. එහෙම තමයි එක ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට එක ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපේ මනුෂ්‍යයන්ට විටමින් වර්ග ඕනි වගේ මේ වරමටත් විවිධ ඌනතාවයන් තියෙනවා. එතකොට ඒවා ගුරුවරයා විසින් හඳුනාගෙන ඒක ශිෂ්‍යයාට පැහැදුවට පස්සේ ශිෂ්‍යයන් ඒ කරා යනවා. එහෙම නැත්නම් ගුරුවරයාගේ ඒ ශක්තියින්ගෙන් දරුවන්ට පැහැදිලි කරලා දුන්නොත් ඒවා ඒ දරුවන්ගේ වැඩි දියුණුවට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් පරමේශ්වරී ගුරුකුලයට කවදාවත්ම වැරදි සිසුවෙක් ඇවිත් නෑ. හැමෝම හොඳින් පරීක්ෂා කරලා ගන්න සිසුන් හින්දා ඒ ආවගිය හැම කෙනෙක්ම හරිම වටිනවා. හැබැයි මතක තියාගන්න ඕනි දෙයක් තමයි දරුවනේ පැවැත්වෙන්න තමයි අමාරු. ඒ කියන්නේ දෙයක් අපිට පටන් ගන්න ලේසි. ඒක දිගට කරගෙන යන්න තමයි අපි දක්ෂ විය යුත්තේ. පටන් ගන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි පවත්වාගෙන යන්න හැමෝටම බෑ. ඉතින් සෑම ආධුනික දරුවෙකුට මම කියන්නේ පටන් ගන්නවා වගේම පැවතෙන්න. පැවතීම තුළින් අපිට ජයග්‍රාහී භාවයත් විජයග්‍රාහී භාවයත් අත්පත් කරගන්න හරිම ලේසි. ඉතින් ඔන්න විදිහට තමයි ඇගේ වරම් මාලාව පරමේශ්වරී ගුරුකුලයේ තුල ස්ථාපිත වුණේ. එහෙනම් ඉතින් අපි මේ වගේම නැවත අලුත් දරුවෙක්ගෙන් මුණ ගැහෙමු. ඔබ සෑම සියලු දෙනාටම උතුම් දේව මාතාවගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් පිහිටත් වේවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝ ආදරෙන් බලනවට ආදරණීය අදහස් අපි එක්ක බෙදා ගන්නවට ඔයාගේ ආදරණීය හිතට මම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් පුතේ තවත් දක්ෂයෙක්ගෙන් හමු වෙමු. සුබ දවසක්. Gubara como te payo tere hamsa todo dena
නැලකේ කචතල කාවෙතර දිප්පපතර දී හසති පුතේ කරු මයිමත් එක්ක කරු යහපලං කරගන්න ප්‍රධාන කරුණු හොරාවේ මයිදු විශ්වාස කරන්න වෙනවා කලපුතක ශක්ති කසතෙල කලකප්පතකඩ දිසාර කලපුතක ශක්ති අමිමට තර කලකුපති සති කලතිකන්තු ජීවරණ පතිකඩ දිසකේ මහත අබරද පරණම් බපඩාද සෝද